ඔයාගේ මනස එකමෙතන හිර වෙලා වගේ දැනිලා තියෙනවද? ඉස්සරහට යන්නේ නැතුව පරණ පසුතැවීම් වගේම අනාගතය ගැනම ඔයා එක දිගටම හිතනවා ඇති. මේ විදිහට එක දිගට හිතන එක ඇඟටත් ගොඩක් අමාරුයි. ඒකින් වාගේ නින්දට බාධා වෙනවා වගේම ඔයාගේ ඇඟේ තියෙන ශක්තිය නැති කරලා දානවා. හැබැයි ඕවර් තින්කින් කියන්නේ පුරුද්දක්. ඒ නිසා අපිට ඒක අයින් කරලා ඒ වෙනුවට හොඳ පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඊළඟ මිනිත්තු කිහිපයේ අපේ පියවර 3කින් යුත් ඕවර් තින්කින් බෙහෙතක් හදන්නයි යන්නේ. එතකොට ආයෙත් ඔයාගේ අවධානය පාලනය කරන්න පුළුවන් වෙයි. මේකට දේවල් 4ක් ඕනි වෙනවා. ඔයාගේ ෆෝන් එක, පෑනක්, හිස් කොලයක් සහ අද දවසේ ඔයාට වද දෙන එක ප්‍රශ්නයක්. මේ සිතුවිලි ඔළුවෙන් එළියට අරගෙන මේ වගේ භෞතික දේවල් එක්ක පාවිච්චි කරලා ඔයාගේ පාලනය ඔයාගේ අතට ගන්නවා. පළවෙනි පියවර තමයි worry time. එහෙමත් නැත්නම් දුක් වෙන වෙලාව කියන ක්‍රමය පාවිච්චි කරලා සීමාවක් දාගන්න එක. මේකෙදි ඔයාගේ දවසේ පීඩනය යටපත් කරනව වෙනුවට ඒක එක තැනකට ගේන එක. දැන්ම ඔයාගේ ෆෝන් එක අරගෙන මේ පේනවා වගේ හවස 4ට වගේ විනාඩි 20ක වෙලාවකට හැමදාම වදින අලාම් එකක් හදන්න. ඒකට worry time කියලා නම දාන්න. මේක නිදාගන්න කිට්ටුව තියාගන්න එපා. මොකද ඒක නින්දට බාධා වෙනවා. මේක පාවිච්චි කරන්න මෙහෙමයි. ඔයා වැග කරද්දී, ඩ්‍රයිව් කරද්දී හරි ප්‍රශ්නයක් ඔළුවට ආවොත් ඒකත් එක්ක හැප්පෙන්නේ නැතුව ඒක ආවා කියලා තේරුම් අරගෙන හවස 4ට ඒ ගැන හිතනවා කියලා ඔයාටම කියාගන්න. ඔයා ඔයාගේ මොලේට උගන්වන්නේ මේ ප්‍රශ්න ගැන හිතනවා හැබැයි ඒකට වෙන් කරපු වෙලාවක විතරයි කියලා. දෙවැනි පියවර තමයි written reframe. එහෙමත් නැත්නම් ලියලා වෙනස් කරන එක. මේකෙන් කරන්නේ සිතුවිලි හරියට තේරුම් ගන්න එක. පෑන අරගෙන දැන් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ කොලේ ලියන්න. මේක ඔළුවෙන් විතරක් කරන්න හදන්න එපා. එතකොට මේ ක්‍රමය හරියන්නේ නැහැ. මේක දිහා බලන්න. මේ තියෙන්නේ ගොඩක් අයට තියෙන බයක්. මම මේ විභාගෙන් ෆේල් වුණොත් මගේ මුළු ජීවිතේම විනාශ වෙනවා. ඔයාගේ සිතුවිල්ල කොලේ ලිව්වට පස්සේ පෑන අරගෙන ඒක බොරුවක් කියලා පෙන්වන්න ඒක උඩින් ඉරක් අඳින්න. ඒකට යටින් ඇත්ත තත්ත්වේ ලියන්න. ෆේල් වෙන එක දුකක්. හැබැයි ඒක එක දෙයක් විතරයි. වෙනත් අවස්ථා ඕන තරම් තියෙනවා. බයක් කොලයකට ලිව්වම ඒකේ තියෙන බරපතලකම අඩු වෙනවා. ඔළුව ඇතුලේ තියෙද්දි පේන්නේ නැති බොරුව එතකොට අපිට තේරෙනවා. තුන්වෙනි පියවර තමයි ඔයාගේ හදිසි ක්‍රමය. ඒ කියන්නේ 5 4 3 2 1 ග්‍රවුන්ඩින් මෙතඩ් එක. ඕවර් තින්කින් වලින් කරන්නේ ඔයාව අතීතයට හරි අනාගතයට හරි ඇදලා දාන එකයි. මේ ක්‍රමයෙන් කරන්නේ මොළය ආයෙත් මේ මොහොතට ගේන එක. මේක දිහා බලන්න. 5න් පටන් ගන්න වටපිට බලලා දේවල් 5ක් හොයන්න. ඊළඟට ඔයාට දැනෙන දේවල් 4ක් හොයාගන්න. ඊට පස්සේ ඇහෙන සද්ද 3ක් අඳුරගන්න. සුවඳ වර්ග 2ක් හොයාගන්න. අන්තිමට මින්ට් වගේ දෙන් දැනෙන රසයක් ගැන අවධානය දෙන්න. මේ විදිහට කළාම ඔයාගේ මොලේ රියරූට් වෙලා අර එක දිගට හිතන එක නවතිනවා. ඔයා දැන් හදපු මේ බෙහෙත දිහා බලන්න. දැන් ඔයාට ස්ට්‍රෙස් එකට සීමාවක් තියෙනවා. කොලේක ලියපු ලොජිකල් ක්‍රමයක්. ඒ වගේම හදිසි වෙලාවකට කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මේ ක්‍රම හරියට ඇඟේ මාංශ පේශි වගේ. බයක් ආපු ගමන් ඉබේම මේවා පාවිච්චි වෙන්න නම් හැන්නදාම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා දන්න තවත් ක්‍රම තියෙනවා නම් අපිට කියන්න. මනස පාලනය කරනවා කියන්නේ නරක සිතුවිලි එන්නේ නැති තත්වයකටපත් වෙන එක නෙවෙයි. ඒ සිතුවිලි වලට ඔයාව පාලනය කරන්න දෙන්නේ නැති විශ්වාසවන්ත ක්‍රමයක් ඔයා ගාව තියෙන එකයි.